ආයුබෝවන් Python වීඩියෝ වැඩසටහනේ දෙවන වීඩියෝවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. පළමු වීඩියෝවෙන් අපි print ශ්‍රිතය භාවිත කරලා hello world යන පණිවිඩය පරිගණක තිරය මත දර්ශනය කරන්න ඉගෙන ගත්තා. ඉතින් අද අපි කීබෝඩ් එකෙන් අපේ පරිගණක වැඩසටහනට දත්ත ලබා දිය හැකි ආකාරය ගැන සොයා බලමු. මේ සඳහා අපි ඉන්පුට් ශ්‍රිතය භාවිත කරනවා. ඉන්පුට් ශ්‍රිතය ගැන පැහැදිලි කිරීම. දැන් අපි බලමු ඉන්පුට් ශ්‍රිතය ක්‍රියාත්මක වන ආකාරය ගැන. ඉන්පුට් ශ්‍රිතය ක්‍රියාත්මක වන අවස්ථාවේදී අපේ පරිගණක වැඩසටහන ක්‍රියාත්මක වීම නතර කෙරෙනවා. පරිශීලක අදාළ දත්තයන් ටයිප් කරලා එන්ටර් ප්‍රෙස් කරන තුරු Python වැඩසටහන බලා සිටිනවා. පරිශීලක ලබා දෙන ආදානය ස්ට්‍රින්ග් එකක් එහෙමත් නැත්නම් අකුරු ආකාරයෙන් වැඩසටහන තුළට ගන්නවා. ආදානය කළ යුත්තේ කුමක්ද යන්න පරිශීලකට දැන්වීමට මෙම ශ්‍රිතය තුළ අවස්ථාව ලබා දී තිබෙනවා. මේ සඳහා මෙම ශ්‍රිතයේ රවුම් වරහන් තුළ ඒ වගේම පෙරලිකමා තුළ ඒ අදාළ පණිවිඩය ලබා දීම සිදු කරන්න පුළුවන්. උදාහරණයක් ලෙස පරිශීලකගේ නම ඇතුළත් කළ යුතු නම් ඉන්පුට් ශ්‍රිතයේ වරහන් තුළ enter your name ලෙස එම පණිවිඩය ලබා දීම සිදු කරන්න පුළුවන්. ඉන්පුට් ශ්‍රිතය ගැන මතක තබා ගත යුතු වැදගත්ම කාරණය නම් ඉන්පුට් ශ්‍රිතය භාවිතයෙන් ලබා ගන්නා සියලුම දත්ත අකුරු එහෙම නැත්නම් අක්ෂර අපි ස්ට්‍රින්ග් කියලා කියනවා. ඒ ස්ට්‍රින්ග් ආකාරයෙන් ලබා ගන්නා බවයි. පරිශීලක යම් සංඛ්‍යාවක් ඇතුළත් කළත් Python එය ස්ට්‍රින්ග් එකක් එහෙම නැත්නම් අකුරු ආකාරයෙන් වැඩසටහන තුළට ලබා ගන්නවා. ඒ නිසා ගණනය කිරීම සිදු කිරීමට නම් මුලින්ම එම ආදානයන් සංඛ්‍යාත්මක අගයන් වන පරිදි එහි දත්ත ප්‍රරූපයන් පරිවර්තනය කළ යුතුය. උදාහරණයක් මගින් ඉන්පුට් ශ්‍රිතය හඳුන්වා දීම. ඉන්පුට් ශ්‍රිතය භාවිත වන මෙම උදාහරණය බලන්න. name equal input enter your name. print hello, name. දැන් මෙම උදාහරණය විස්තරාත්මකව බලමු. පරිශීලකගෙන් දත්ත ඉල්ලා සිටීමට ඉන්පුට් ශ්‍රිතය යොදාගෙන තියෙනවා. එහි වරහන් තුල enter your name ලෙස සඳහන් කිරීමෙන් නම ඇතුළත් කරන ලෙසට පරිශීලකට උපදෙස් ලබා දීමක් සිදු කරලා තියෙනවා. මෙම ඉන්පුට් ශ්‍රිතය මගින් පරිගණක වැඩසටහන තුළට ලබා ගන්නා දත්තය වැඩසටහන තුළ තබා ගැනීම සඳහා name යන විචල්‍යය භාවිත කරලා තියෙනවා. අවසානයේදී වැඩසටහනින් ලබා දෙන තොරතුරු පරිගණක තිරය මත දර්ශනය කිරීම සඳහා print ශ්‍රිතය භාවිත කරලා තියෙනවා. සංඛ්‍යා ඇතුළත් කිරීම. යතුරු පුවරුව හරහා ලබා ගන්නා දත්තයන් ස්ට්‍රින්ග් ආකාරය වන නිසා ගණිත කර්ම සිදු කිරීමට ඒවා සංඛ්‍යාත්මක අගයන් බවට පරිවර්තනය කරගන්න ඕන. සංඛ්‍යාත්මක පරිවර්තනයන් දෙආකාරයකට කරන්න පුළුවන්. පූර්ණ සංඛ්‍යා සඳහා int යන්නත් දශම සංඛ්‍යා සඳහා float යන්නත් භාවිත කරනවා. උදාහරණයක් ලෙස num1 equal int වරහන් තුල input enter the first number. num2 equal int වරහන් තුල input enter the second number. total equal num1 plus num2. print total is total. මෙහි int මගින් ලබා දෙන ආදානය පූර්ණ සංඛ්‍යාගයක් බවට පරිවර්තනය කරනවා. දත්ත ප්‍රරූප පරිවර්තනය සිදු නොකළොත් එම දත්ත මත ගණිත කර්ම සිදු කිරීමට නොහැකි වී යනවා. සරල වැඩසටහනක් ලිවීම.
අපි දැන් සරල ක්‍රියාකාරකමක් කරන්නයි සූදානම් වන්නේ. පරිශීලකගෙන් නම සහ වයස ලබා ගැනීමටත් ලබාගත් එම දත්ත භාවිත කර පරිශීලක ඇමතීමටත් සරල වැඩසටහනක් ලියන්න. මෙහිදී පරිශීලක නම ලෙස කමල් යන්නත් වයස ලෙස 18 යන්නත් ඇතුළත් කළේ නම් Hello Kamal, you are 18 years old යන ආකාරයට ප්‍රතිදානය ලබා ගැනීමට වැඩසටහන ලියන්න ඕන. නම සහ වයස ඇතුළත් කරගෙන ඉහත ආකාරයට ප්‍රතිදානය ලබා ගැනීම සඳහා Python වැඩසටහනක් ලියන්න. අද අපි මෙම වීඩියෝවෙන් යතුරු පුවරුව භාවිත කර පරිශීලකගෙන් ආදානයක් ලබා ගන්න ආකාරය පිළිබඳව සාකච්ඡා කළා. ඊළඟ වීඩියෝවෙන් Python වල if else statement ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පේජ් එක ලයික් කරලා ෆලෝ කරන්න අමතක කරන්න එපා. ස්තුතියි.